අයිබෝන් පුතේ සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ ආලෝක පරාවර්තනය ගැන. channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, සහ comment කරන්න. අපි බලමු ආලෝක පරාවර්තනය ගැන. මුලින්ම අපි බලමු ආලෝක කදම්බයක් කියලා කියන්නේ මොකක්ද? ආලෝක කදම්බයක් කියලා කියන්නේ ආලෝක කිරණ සමූහයකට තමයි අපි කියන්නේ ආලෝක කදම්බයක් කියලා. ආලෝක කිරණ සමූහයකට අපි කියන ආලෝක කදම්බයක් කියලා. ඊට ආලෝක කදම්බ ගත්තට පස්සේ අපිට ආකාර තුනක් ගන්න පුළුවන්. එකක් තමයි අභිසාරී ආලෝක කදම්බ. ඊට පස්සේ අපසාරී ආලෝක කදම්බ. අනිත් එක තමයි සමාන්තර ආලෝක කදම්බ. බලමු අභිසාරී ආලෝක කදම්බයක් කොහොමද කියලා අපි බලමු. එතකොට අපි කතා කර ආලෝක කදම්බ ආකාර තුනක්. එකක් තමයි අභිසාරී ආලෝක කදම්බ. අනිත් එක අපසාරී ආලෝක කදම්බ. අනිත් එක සමාන්තර ආලෝක කදම්බ. එතකොට අභිසාරී ආලෝක කදම්බයකදී වෙන්නේ මේ වගේ එක තැනකට ආලෝක කිරණ එකතු වෙන එක. මේකට තමයි අපි කියන්නේ අභිසාරී ආලෝක කදම්බ කියලා. මේ විදිහට එක ලක්ෂයකට ආලෝක කිරණ එකතු වෙනවා. ඒකට අපි කියනවා අභිසාරී ආලෝක කදම්බ කියලා. ඒතර අපසාරී ආලෝක කදම්බ කියලා කියන්නේ මෙන්න මේ විදිහට එක ලක්ෂයකින් ඇවිල්ලා මේක විසිරීලා යනවා. මේ විදිහට අපසාරී ආලෝක කදම්බයක් කියලා අපි කියනවා. මේ විදිහට විසිරීලා යනවා. අපසාරී ආලෝක කදම්බයක් කියලා අපි කියනවා. ඊට මේ වගේ සමාන්තරව ගමන් කරන ආලෝක කදම්බට අපි කියනවා සමාන්තර ආලෝක කදම්බ කියලා. සමාන්තරව ගමන් කරනවා අපි කියනවා සමාන්තර ආලෝක කදම්බ කියලා. අභිසාරී ආලෝක කදම්බ ඊළඟට අපසාරී ආලෝක කදම්බ සහ සමාන්තර ආලෝක කදම්බ. එතනකට එකතු වෙනවා නම් අපි කියන අභිසාරී ආලෝක කදම්බ කියලා. විසිරලා යනවා නම් කියව අපි අපසාරී ආලෝක කදම්බ කියලා. සමාන්තරව ගමන් කරනවා අපි කියනවා සමාන්තර ආලෝක කදම්බ කියලා. හරි. ඊළඟට අපි බලමු පරාවර්තනය කියලා කියන්නේ මොකක්ද කියලා. පරාවර්තනය ගැන කතා කරද්දී අපිට කතා කරන්නේ අපි තල දර්පණ ගැන. ඒ කියන්නේ තල දර්පණයක පෘෂ්ඨය මත පතිත වන ආලෝක කිරණය ආපහු හැරිලා ගමන් කරනවා. මේකට තමයි අපි කියන්නේ පරාවර්තනය කියලා. තල දර්පණයක පෘෂ්ඨය මත පතිත වන ආලෝක කිරණය ආපහු හැරිලා ගමන් කරනවා. මේකට අපි කියනවා පරාවර්තනය කියලා. හරි. අපි බලමු මේක කිරණ සටහනකින් අපි කොහොමද පෙන්වන්නේ කියලා. තල දර්පණයට ලම්බකව පතන වෙන ආලෝක කිරණයක් පරාවර්තනය වෙන ආකාරය අපි මුලින්ම බලමු. තල දර්පණයට ලම්බකව කිරණයක් ආලෝක කිරණයක් පතන වුණොත් ඒක පරාවර්තනය වෙන විදිහ අපි බලමු. හරි. මේ තියෙන්නේ තල දර්පණයක්. MN කියලා කියන්නේ තල දර්පණය. අපි මෙන්න මේ විදිහට අපි දක්වනවා මේ රසදිය ආලේප කරපු විදිහ අපි පෙන්නන්නේ මෙන්න මේ විදිහට ඉරි වලින්. MN කියලා කියන්නේ තල දර්පණය. AB කියලා කියන්නේ පතනය වන කිරණ. AB කියලා කියන්නේ පතනය වන කිරණ. BA කියලා කියන්නේ පරාවර්තිත කිරණ. එතකොට මේ විදිහට තමයි අංශක 90කින් ලම්බකව පතනය වුණොත් ඒ මාර්ගය ඔස්සේම පරාවර්තනය වෙලා ගමන් කරනවා. හරි. හරි. ඊළඟට අපි බලමු තල දර්පණයට ආනතව පතන වෙන ආලෝක කිරණයක් කොහොමද පරාවර්තනය වෙන්නේ කියන එක. ආනතව පතනය වුණොත් ආලෝක කිරණය පරාවර්තනය වෙන්නේ කොහොමද කියන එක අපි බලමු. හරි. මෙන්න මේ විදිහට තල දර්පණයට ආනතව කිරණයක් ආවොත් ඒක පරාවර්තනය වෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට පතන I කියලා කියන්නේ පතන කෝණය, R කියලා කියන්නේ පරාවර්තන කෝණය. එතකොට I සහ R සමාන වෙනවා. MN කියලා කියන්නේ තල දර්පණය. AB කියලා කියන්නේ පතන කිරණය. BC කියලා කියන්නේ පරාවර්තිත කිරණය. I කියලා කියන්නේ පතන කෝණය. R කියලා කියන්නේ පරාවර්තිත කෝණය. I සහ R මෙතනදී සමාන වෙනවා. පතන කෝණය සහ පරාවර්තිත කෝණය සමාන වෙනවා. ආනතව පතන වෙන කිරණය AB, BC කියලා කියන්නේ පරාවර්තිත කිරණය. හරි. ඊළඟට අපි බලමු පරාවර්තන නියම මොනවද කියලා. පරාවර්තන නියම තමයි පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී අභිලම්බයත් කියන මේවා එකම තලයක තමයි පිහිටලා තියෙන්නේ. ඊළඟ තමයි පතන කෝණයත් පරාවර්තන කෝණයත් සමානයි. අපි ඒක කලින් කිරසටහනෙත් අපි ඉගෙන ගත්තා ඒක. පරාවර්තන නියම දෙකක් කතා කරනවා අපි පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී අභිලම්බයත් මේවා එකම තලයක තමයි පිහිටලා තියෙන්නේ. පතන කෝණයත් පරාවර්තන කෝණයත් සමාන වෙනවා. ඊළඟට අපි බලමු තල දර්පණයක ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහොමද කියලා අපි කිරණ සටහනකින් පෙන්වන්නේ කොහොමද? තල දර්පණයක ප්‍රතිබිම්බය හැදෙන විදිහ අපි බලමු. අපි දැන් බලන්න යන්නේ තල දර්පණයක ප්‍රතිබිම්බය කොහොමද හැදෙන්නේ කියලා. මේ තියෙන වස්තුව කියලා අපි ගත්තොත් මෙතනින් එක කිරණයක් අපි මුලින්ම රතු පාටින් දක්වලා තියෙන එක කිරණයක්. ඒ කිරණය මෙහෙම එනවා. ඇවිල්ලා මේ විදිහට පතන කෝණය සහ පරාවර්තන කෝණය සමාන විදිහට මේ විදිහට හැරිලා ගමන් කරනවා. මේක අපි දික් කරන්න ඕන අපිට ප්‍රතිබිම්බය ලබා ගන්න. මේ විදිහට අපි කඩිරකින් තමයි දක්වන්න ඕනේ ඒක.
එතකොට මේ පැත්තේ පවතින්නේ නැහැ කිරණේ. මේ විදිහට තමයි කිරණේ තියෙන්නේ. ඊළඟට අපි තව කිරණයක් ගමු දෙවෙනි කිරණය. ඒ කිරණය මෙහෙම එනවා. දම් පාටින් දක්වලා තියෙන කිරණය. ඒකත් පතන කෝණයට සමානව පරාවර්තන කෝණය සාදමින් මේ විදිහට ගමන් කරනවා. ඊට පස්සේ මේ විදිහට කඩිරකින් පිටිපස්සට දික් කරාට පස්සේ මෙන්න මෙතන ප්‍රතිබිම්බය හැදෙනවා. මේ විදිහට අපිට තල දර්පණයකින් ප්‍රතිබිම්බය හැදෙන විදිය පෙන්වන්න පුළුවන්. හරි ඊළඟට අපි බලමු තල දර්පණයක ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද කියන්නේ. හරි තල දර්පණයක ප්‍රතිබිම්බයේ ලක්ෂණ තමයි අතාත්විකයි. අතාත්විකයි කියලා කියන්නේ මේක තිරයකට ගන්න බෑ අපිට මේ ප්‍රතිබිම්බය වෙන තිරයකට අපිට ගන්න බෑ. ඊට පස්සේ වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර සමාන වෙනවා. වස්තු දුරත් ප්‍රතිබිම්බ දුරත් සමාන වෙනවා. ඒ වගේම වස්තුව හා සර්වසම ප්‍රතිබිම්බයක් තමයි අපිට ලැබෙන්නේ. පාර්ශ්වික ලෙස අපවර්තනය කියන්නේ වම සහ දකුණ මාරු වෙච්ච ප්‍රතිබිම්බයක් තමයි අපිට තල දර්පණයකින් පේන්නේ. හරි. ඊට කතා කරපු ටික මතක් කරගත්තොත් අපි කතා කරා ආලෝක කදම්බයක් කියලා කියන්නේ මොකක්ද කියලා. ආලෝක කදම්බයක් කියලා කියන්නේ ආලෝක කිරණ සමූහයකට තමයි අපි කියන්නේ ආලෝක කදම්බයක් කියලා. ඊළඟට අපි කතා කරා ආලෝක කදම්බ ආකාර තුනක්. අභිසාරී ආලෝක කදම්බ, ඊට පස්සේ අපසාරී ආලෝක කදම්බ, සමාන්තර ආලෝක කදම්බ. හරි. ඊළඟට අපි කතා කරේ පරාවර්තනය කියන්නේ මොකක්ද කියලා. පරාවර්තනය කියලා කියන්නේ තල දර්පණයක පෘෂ්ඨය මත පතිතුන ආලෝක කිරණ ආපහු හැරිලා ගමන් කරන එකට තමයි කියන්නේ පරාවර්තනය කියන්නේ. තල දර්පණයක පෘෂ්ඨය මත පතිතුන ආලෝක කිරණ ආපහු හැරිලා ගමන් කරන එකට අපි කියනවා පරාවර්තනය කියලා. ඊට පස්සේ අපි කතා කරා තල දර්පණයට ලම්බකව පතන වෙන ආලෝක කිරණයක් පරාවර්තනය වෙන්නේ කොහොමද? ඊට පස්සේ තල දර්පණයට ආනතව පතන වෙන ආලෝක කිරණයක් පරාවර්තනය වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි කතා කරේ පරාවර්තන නියම ගැන. පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී අභිලම්බයත් කියන මේ තුනම එකම තලයක පිහිටෙනවා. ඊට පස්සේ පතන කෝණයත් පරාවර්තන කෝණයත් සමානයි කියන එක අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරේ තල දර්පණයක ප්‍රතිබිම්බය හැදෙන ආකාරය. ඊළඟට අපි කතා කරා තල දර්පණයක ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද කියන්නේ. අතාත්විකයි කියන්නේ තිරයකට ගන්න බෑ. ඊට පස්සේ වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමාන වෙනවා. වස්තුව හා සර්වසම ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ. පාර්ශ්වික ලෙස අපවර්තනය කියන්නේ වම සහ දකුණ මාරු වෙලා තමයි ලැබෙන්නේ. හරි. අපි බලමු මෙන්න මේ විදිහට අපි මුලින්ම කතා කරේ තල දර්පණයකට අංශක 90කින් ලම්බකව පතන වුණොත් පරාවර්තන කිරණය කොහොමද ගමන් කරන්නේ? පැමිණි මාර්ගය ඔස්සේම නැවත පරාවර්තන වෙලා ගමන් කරනවා. MN කියන්නේ තල දර්පණය. AB කියලා කියන්නේ පතන කිරණය. BA කියලා කියන්නේ පරාවර්තිත කිරණය. ඊට පස්සේ අපි කතා කරේ ආනතව කිරණයක් ආවොත් කොහොමද ගමන් කරන්නේ කියලා. ඒතර I කියලා කියන්නේ මෙතන පතන කෝණය. R කියලා කියන්නේ පරාවර්තිත කෝණය. එතනදී I සහ R සමාන වෙනවා. MN කියලා කියන්නේ තල දර්පණය. AB කියලා කියන්නේ පතන කිරණය. BC කියලා කියන්නේ පරාවර්තිත කිරණය. I කියලා කියන්නේ පතන කෝණය. R කියලා කියන්නේ පරාවර්තිත කෝණය. ඊට පස්සේ අපි කතා කරේ තල දර්පණයකින් කොහොමද ප්‍රතිබිම්බය හැදෙන්නේ කියන එක. එතකොට අපි දන්නවා තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බයක වස්තු දුර සහ මේ තියෙන වස්තු දුර. මෙන්න මේ දුර අපි කියනවා වස්තු දුර කියලා. වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමාන වෙනවා. අපි කිරණ දෙකක් ගත්තා. රතු පාටින් ගත්ත කිරණය මේ විදිහට ආවා. පතන කෝණයට සමානව පරාවර්තන කෝණය සාදමින් මේ විදිහට පරාවර්තනය ගමන් කරා. ඊට පස්සේ අපි දම් පාට දෙවන කිරණයක් ගත්තා. ඒ කිරණය මේ විදිහට ආවා. පතන කෝණයට සමානව පරාවර්තිත කෝණය හදමින් මේ විදිහට පරාවර්තනලා ගමන් කරා. ඊට පස්සේ අපි ප්‍රතිබිම්බය හොයාගන්න තියෙන තැන හොයාගන්න. අපි මේ විදිහට පිටිපසට දික් කරා. රතු පාට කිරණය මේ විදිහට පිටිපසට දික් කරා. ඊට පස්සේ දම් පාට කිරණයත් අපි මේ විදිහට පිටුපසට දික් කරා. මේ කිරණ දෙක එකතු වෙන තැන තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. මෙන්න මෙතන ප්‍රතිබිම්බයකට වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර සමානව අපිට තල දර්පණයකින් ප්‍රතිබිම්බය ලැබෙනවා. අපි මේ දේවලුත් කතා කරා. මුලින්ම කතා කරේ මේ දේවල් ටික. අපි අபிසාරී ආලෝක කදම්බය මේ විදිහට එකතු වෙනවා එකතු ලක්ෂයකට. ඊපස්සේ අපසාරී ආලෝක කදම්බයක් ගත්තොත් මේ විදිහට විසිරීලා ගමන් කරනවා. එක තැනකින් පටන්ගෙන විසිරීලා ගමන් කරනවා. ඊපස්සේ සමාන්තරව ගමන් කරනවා. අපි කිව්ව එකට සමාන්තර ආලෝක කදම්බයක් කියලා. අபிසාරී ආලෝක කදම්බ, අපසාරී ආලෝක කදම්බ, ආයි සමාන්තර ආලෝක කදම්බ. එතකොට අපි අද කතා කරේ ආලෝක පරාවර්තනය ගැන. channel එකත් subscribe කරන්න, ඒ වගේම like කරන්න, සහ comment කරන්න. අපි ඊළඟ සතියේ ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.